Hello guys, welcome back to my YouTube channel. I hope you are all doing well. ඉතින් කොහොමද ලස්සන ළමයි ටික ඔන්න 2026 ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම 2026 පළවෙනි පොය දවස. ඒ කියන්නේ දුරුතු පොය. ඉතින් මෙදා දවසේ මම උදේවරුේ මොනවද කරන්න කියලා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මම උදේම සුපුරුදු පරිදි නැගිටිනවා. ඉතින් අද පොය දවසක් හින්දා මගේ නිවාඩු දවසක් හින්දා මම නැගිට්ටේ 10 මාට. ඊට පස්සේ ඉතින් වෙන්දට කරනවා වගේ මම කරන්නේ මගේ විශ්වයට මම ආදරය කරන ඒ දේට මුලින්ම ස්තුතිවන්ත වෙන එක. ඉතින් මම ඒක හැම වීඩියෝ එකකම කියනවා. ඉතින් මම ඒ දේ අනිවාර්යයෙන්ම කරන කෙනෙක්. ඉතින් ඊට පස්සේ ගෑනු ළමයෙක් වශයෙන් ඇත්තටම උදේ නැගිට ගමන් අපි බෙඩ් එක රෙඩි කරන්න ඕනේ. බෙඩ් එක ලස්සනට අස් කරන්න ඕනේ. අපි ඒ දේවල් කරන්න ඕනේ. ඉතින් ඒ දේවල් වලට තමයි මම ඊළඟට සූදානම් වෙන්නේ. ඉතින් ඒ ටික කරාට පස්සේ ඊළඟට මම මගේ ඩේලි රූටින් එක තමයි මම පටන් ගන්න යන්නේ. ඉතින් ඒකට මම මුලින්ම බෙඩ් එක තමයි ඊළඟට රෙඩි කරගන්නේ. ඉතින් ගෑනු ළමෙක් හෝ වේවා, ඔයා පිරිමි ළමෙක් හෝ වේවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයා නිදාගත්ත තැන නිදාගත්ත බෙඩ් එක අනිවාර්යයෙන්ම ලස්සනට අස් කරලම තමයි ඔයා නැගිටින්න ඕනේ. ඒ කියන්නේ අනිත් දේවල් කරන්න ඕනේ. ඉතින් මමත් ඒ වගේ මගේ බෙඩ් එක මම ලස්සනට හැදුවා. අපි යමු ඊළඟට මගේ කාමරේට මේ විදියට තමයි ඉතින් ඉරව්ව එන්නේ. ඉතින් දැන් 10 මාරක් පහු වෙලා. ඉතින් ඉරව්වෙන් ඊළඟට මගේ ස්කින් එක පොඩ්ඩක් ප්‍රෙප් කරගෙන 10 මාර ඉරව්වට යන්න නම් එපා. ඔයාලා යන්න ඕනි ඉරව්වට ඉතින් උදේවරු. ඒ කියන්නේ 8ට කලින්. ඉතින් මම 10 මාර ඉරව්වට ගිහලා ඔහොම කරගත්තා කියලා මුකුත් වෙන්නේ නැහැ. D විටමින් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මම යන්නේ මගේ ස්කින් කෙයා රූටින් එක පටන් ගන්න. මේ ස්කින් කෙයා කියන්නේ මම මුලින්ම වතුර වීදුරුවකින් තමයි පටන් ගන්න. වතුර වීදුරුවකට වතුර බෝතලයක්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් දවස් පටන් ගත්තී වතුර බොන්න ඕනේ. ඉතින් බලන්නකෝ මගේ රූටින් එක. ඔයාලා අනිවාර්යෙන්ම ලස්සනට ඉන්න ඔයාට ගැලපෙන දේවල් ඔයා කරන්න ඕනේ. ඒ වගේම සතුටින් ඉන්න ඕනේ. ඉතින් hina වෙලා සතුටින් හිටියම ලේ පිරිසිදු වෙනවා. ඉතින් ඒ වලින් අපිට පුළුවන් ලස්සන වෙන්න ඉබේම. ඉතින් මගේ ඊළඟ ස්ටෙප් එකට අපි යමු. ඊට පස්සේ යන්නේ දැන් 10 මාර පහ වෙලානේ. ඉතින් දැන් වෙලාව 11යි. ඉතින් මම දැන් යන්නේ වොෂ් එකක් දාගන්න. ඉතින් ළමෙක් විදියට අද නම් හොඳටම පරක් වෙයි මම. ඒ වුණාට මම දන්නවා හැමදාම මම මෙහෙම පරක් වෙන්නේ නැහැ. ඉතින් මම යන්නේ වොෂ් එකක් දාගන්න. ඉතින් වොෂ් එකක් දාගෙන ආවට පස්සේ මම යන්නේ මගේ කොලජන් ඩ්‍රින්ක් එක බොන්න. ඉතින් ඔයාලම බලන්නකො අනිවාර්යයෙන්ම ගෑනු ළමෙක් හෝ වේවා, ඔයා පිරිමි ළමෙක් හෝ වේවා, අනිවාර්යයෙන්ම ඔයාට කොලජන් එකක් අවශ්‍යයි ශරීරයට. ඉතින් ඔයා හොඳ කොලජන් එකක් බලලා ඒක පාවිච්චි කරන්න ගන්න. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කොලජන් එක ඕෆ් මාක්ස් එකේ. ඉතින් ඒකේ බෙස්ට් රිසල්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලත් පාවිච්චි කරලා බලන්න. ඊළඟට මම යන්න හදන්නේ සැලෝන් එකට. ඉතින් මොකද කිව්වොත් ගොඩ දවසකින් ෆේෂියල් එකක් කරේ නෑ මම මගේ මූණට. ඉතින් ඒ හින්දා මම දැන් මේ සැලෝන් එකට යන ගමන් තමයි ඉන්නේ. ගෙදර කරනවා. වෙනදට මම ගෙදර තමයි කරන්නේ. වුණාට අද මම හිතුවා සැලෝන් එකට යන්න ඕනේ කියලා. සැලෝන් එකට ගිහලා ආවට පස්සේ මූණේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික මම රිකවර් කරගත්තා. ඒ හින්දා මම හිතුවා මයිලෝ එකක් බිව්වොත් හොඳයි කියලා. ඉතින් කූල් මොනවා හරි නේ. ඉතින් බීම ಜಾති වලට යනවට වඩා මේ වගේ මිල්ක් ಜಾතියකට යනවා නම් ගොඩක් හොඳයි. උදේටත් කාලා උදේට කියන්නේ මම මේ කෑවේ දවල්ටත් එක්ක ළමයි. මොකද මං අද හොඳටම පරක්කුයි. ඉතින් උදේටයි දවල්ටයි දෙකටම කාලා ඊළඟට මම යන්නේ මගේ කකුල් දෙක ගැන බලන්න. මම කකුල් දෙක ගැන මම මේ බලන්නේ ඇත්තටම මට ටයිම් එකක් තිබුණේ නැහැ. දෙසැම්බර් කියන්නෙම සීසන් මාසයක්. ඉතින් සීසන් කියන්නෙම මට වැඩ වැඩි. ඉතින් මට මං ගැන හිතන්න ගොඩාක් මිස් වුණා. ඉතින් මට මං ගැන හිතන්න බැරි වුණා. ඉතින් මං අද මගේ කකුල් දෙක ගැනත් හිතනවා. මම මගේ මූණ ගැන හිතුවා ගොඩ දවසකට පස්සේ. ඉතින් මම මගේ කකුල් දෙක ගැනත් අද හිතනවා. ඉතින් මම මගේ කකුල් දෙකට පෙඩිකියුර් එකක් කරන්න තමයි යන්නේ. ඉතින් මේක සිම්පල් පෙඩිකියුර් එකක්. ඉතින් මම පෙඩිකියුර් එක කරන ස්ටෙප් කලින් වීඩියෝ එකේ දාලා ඇද්දි මම මේකේ නම් වීඩියෝස් ගත්තේ නැහැ.
ඊට පස්සේ මම නේල් කලර් එකකුත් මම ගොඩ දවසකින් තමයි ඇප්ලයි කරේ. ඉතින් මම පෙඩිකියුර් එක කරලා ඇත්තට මගේ කකුල් දෙක මාරම විදිහට රිලැක්ස් වුණා. හැබැයි මසාජ් එකක් විතරයි මට පෙඩිකියුර් එකට දෙන්න බැරි වුණේ. ඉතින් අද දවසේ වීඩියෝ එක ඔහොම තමයි මගේ උදේවරුව ගත වුණේ. උදේවරුව කියන්නේ ඉතින් මේක දවල්ටත් ගියා. ඉතින් මම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඊළඟ දවසේ එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මම අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරන් එන්නම්.